හායි යාළුවනේ. ඔන්න අද හදන්න යන්නේ පොලොස්. මෙන්න මේ පොලොස් ගෙඩිය කපාගමුකෝ අපි එහෙනම් චූටියට. මොකද ඇතිලියට දාන්න පුළුවන් සයිස් එකේ තමන් කැමති ප්‍රමාණයේ පොඩි කෑලි වලට කපා ගත්තහම මේක තම්බ ගන්නත් ලේසි, ඉක්මනට උයා ගන්නත් ලේසි. මෙන්න මේ විදිහට කෑලි කපාගත්ත පොලොස් එක මම ඇතිලියකට දාගන්නවා. ඒත් එක්කම මට ඔයාලට පෙන්වන්න බැරි වුණා මම ලූණු සුදු ලූණු මේකට අවශ්‍ය දේවල් කපා ගත්තා. දැන් මම මිරිස් දැම්මා, ලූණු දැම්මා, සුදු ලූණු දැම්මා, ඒ වගේම රම්පා දැම්මා, කරපිංචත් දැම්මා, එනසාල් කරාමු නැටිත් දැම්මා. කුරුඳු පොතු කෑල්ලකුත් දැම්මා. දාලා මේකට දැන් මං ආයෙ දාන්නේ බැදපු තුනපහ. බැදපු තුනපහ කඩෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර හදාගත්ත ඒවා නම් ඒත් හොඳයි. මම නම් ගෙදර හදාගත්තේ. මම මේකට ආයෙ දානවා සූදුරු ටිකකුයි මහදුරු ටිකකුයි. ඒක ඔයාලට කොටලා දාන්නත් පුළුවන්. නැත්නම් ඇට පිටින් දාන්නත් පුළුවන්. හරි. දැන් මේ දාන්නේ කහ කුඩු. කහ කුඩු නම් ඉතින් කඩේවම තමයි ඉතින්. දැන් ගම්මිරිස් කුඩු ටිකකුත් මම මේත් එක්කම දානවා. මම හැබැයි මගේ පොලොස් කරියට මිරිස් කුඩු නම් ගෙදර කොටාගත්ත කබලේ බැදගත්ත මිරිස් කුඩු තමයි දාන්නේ. මේ දැන් මම හදාගත්තා මේකට දාන්න වෙනම මිරිස් කුඩු. දැන් ඔන්න ඒකත් මම මේකටම දාගන්නවා. දාගෙන මේ මිරිස් කුඩු ප්‍රමාණයෙන් වැඩි කරගන්න ඕනේ තමන් උයන ප්‍රමාණය අනුව. මම යන්නේ පොඩ්ඩක් නිසා මම මිරිස් කුඩු ටිකක් දාන්නේ. අනික මම පොලොස් ගොඩාක් සැරට කන්න අකමැති නිසා මම ටිකක් අඩුවෙන් තමයි මිරිස් දාන්නේ. දැන් මං ඒ ඔක්කොම එකට දාලා මේ විදියට පොල් කිරි දාලා හොඳට ඇතිලිය පිරෙන්න පොල් කිරි දානවා. හැබැයි උතුරලා යන්න දාන්න එපා. මොකද පොලොස් උතුරනකොට හොඳම හරිය ගියොත් රසම නැතුව යනවා. ඒ හින්දා මේ විදිහට ඇතිලියට දරන්න පුළුවන් ප්‍රමාණයට තමයි පොල් කිරි දාන්න ඕනේ. දැන් මේ විදිහට මේ එකතු කරගත්ත හැම එකක්ම ලිපේ තියලා මද ගින්දරේ තමයි උතුරන්න දෙන්න ඕනේ. පේනව නේද? ඔන්න උතුරගෙන එනවා. මේ වගේ වෙලාවට පොඩ්ඩක් හැඳි ගාලා මේක ටිකක් වහලා තියන්න. හැබැයි ටිකෙන් ටිකට බලන්න උතුරලා ගියොත් අපරාධනේ. මේක හරිම රසයි පොලොස් මාළුව මේ කිරි වලින් කිරෙම්ම තැම්බිලා ගන්නකොට. දැන් ඔන්න හොඳටම උතුරගෙන එන වෙලාව තමයි මේ වෙලාව. ඔන්න දැන් මගේ පොලොස් කරිය හැදිලා ඉවරයි. මේ තියෙන්නේ මගේ පොලොස් කරිය. රස පාටයි නේද? මේ මං උදේට කන්න හදාගත්ත ඒවා. සුදු සම්බෝලයක්, පොලොස් කරිය, ඒ වගේම හාල් මැස්සු බැදුම, ඒ වගේ දේවල් තමයි මං උදේට කන්න හදාගත්තේ. ඔයාලටත් අදහසක් තියෙනවා නම් මේ විදියට හදලා බලන්නකෝ. හරිම රසයි. එහෙම හදලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න කොහොමද රස කියලා. ආයෙත් හම්බෙමු.